මේ කට්ටිය දකින්නේ අද ඒ කියන්නේ 2026 අප්‍රේල් 28 වෙනිදා සිදුවෙච්ච රියානතුරක්. මේ රියානතුර සිද්ධ වෙන්නේ සත්ව හා සෞඛ්‍ය නිෂ්පාදන ආයතනයේ ඉදිරිපිට පෙරදිනේ තියෙන මේ අනතුර සිද්ධ වෙනකොට වෙලාව හවස 2:00ත් 3ත් අතර කාලයේදී තමයි මේ අනතුර සිද්ධ වෙන්නේ. මේ අනතුර සිද්ධ වෙන්න වෙලාවේදී අධික වර්ෂාපතනයක් පවතිනවා. මේ අනතුරට හේතු වෙන්නේ පෙරදිනේ ඉඳලා නුවර පැත්තට යන ළඟම රථයක් ඉස්සරහින් යන වාහනේ ඉස්සර කරන්න ගියාම ඒ ළඟම බස් රථය ඕනවට වඩා පාරේ අනිත් පැත්තට ඇවිල්ලා මාර්ගයේ අනිත් පැත්තේ ගමන් කරපු ත්‍රිරෝද රථෙත් වෑන් රථෙත් ගැටෙනවා. ගැටලා තමයි මේ අනතුර සිද්ධ වෙන්නේ. මේ අනතුරේදී ත්‍රිරෝද රථයේ ගමන් කරපු කුඩා දරුවෙක් ත්‍රිරෝද රථයෙන් එළියට විසික්ක වෙලා ගිහිලා තියෙනවා. ඒ විසික්ක වෙලා ගිය දරුවගේ බෙල්ලේ ලේ ගොඩක් ගිහිලා තියෙනවා. ඒ වෙනකොට තුවාල වෙලා මොන හරි වෙලා ඒ අවට රැස් වෙලා හිටපු පිරිස ත්‍රිරෝද රථයේ හිටපු සියලුම දෙනා රෝහලට ගෙනියලා තියෙනවා. වෑන් රථයටත් ගොඩක් අලාභහානි සිද්ධ වෙලා තියෙනවා. වටේ පිටේ හිටපු පිරිස එකතු වෙලා වෑන් රථයේ ත්‍රිරෝද රථයේ හිටපු සියලුම තුවාලකරුවන් වර්ෂාව මැදයේදීම පෙරදිනේ රෝහලට යොමු කරලා තියෙනවා. මේවා කට්ටිය දකින්නේ අනතුරු සිද්ධ වෙලා අවසානයේ වටේ පිටේ තිබ්බ ස්වභාවය තමයි. ළඟම බස් රථයටත් වැඩි ඉදිරිපසට හානි සිද්ධ වෙලා තියෙනවා. වෑන් රථයේ ඉස්සරහටත් අනතුරෙන් හානි සිද්ධ වෙලා තියෙනවා. ත්‍රිරෝද රථයත් දැඩි අලාභ හානි වලට ලක් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්.